නිර්මාණයක. එහෙම නැත්නම් ගීතයක අයිතිය කාටද? පද රචකයාටද? ගායකයාටද? එහෙමත් නැත්නම් සංගීතඥයාටද? අද අපි ජීවත් වෙන්නේ අයිතිවාසිකම් ගැන කතා කරන ලෝකයක. නමුත් අදින් දශක 3-4කට කලින් මේ වගේ ප්‍රශ්නවලට අපේ සමාජයේ ඉඩක් තිබුණද? එහෙම නැත්නම් ඒ කාලේ මිනිස්සු නිර්මාණය කළේ අදට වඩා වෙනස් අදහසකින්ද? ඉතින් අද අපි කතා කරන්න යන්නේ නිර්මාණයක අයිතිය ගැන. ඒ නිර්මාණකරුවෙකුගේ හෘද සාක්ෂියම එම නිර්මාණකරු ඉදිරියේ විමසීමක් කරන කෙටි ඒ වුණාට අතිශය සියුම් කියවීමක් ඇති කවියක් ගැන. මේ කවිය ලියලා තියෙන්නේ දර්ශන මේදිස් කියන කවිය. මේ කවිය මට මුණ ගැසුනේ කඳුළු මිටියාවතින් කියන මෙම කාව්‍ය සංග්‍රහයෙන්. කවියේ නම තමයි අකටයුත්තක්. නමුත් ඇත්තටම මේ කවියෙන් කියන්නේ අකටයුත්තක් ගැනද? නැත්තම් අපි නොදැනුවත් ඒ වගේම අපි අසංවේදී අපි අතර ජීවත් වෙන අපි වගේම තවත් සාමාන්‍ය චරිතයක් ගැනද? අපි බලමු. මුලින්ම අපි මේ කවිය කියවමු. ඊට පස්සේ කවියේ පෙළින් පෙළ අරගෙන ඒ ගැන විමසා බලමු. ඈ අතගෙන යනිනා සඳ ඇගේ මුවින් ගලා හැලෙන අතොරක් නැති කතා පෙළට හූ මිටි තබමින් ඇවිදිමි. එකී කතා බහ ඇසුරින් උපදින කව් සිලෝ ගීත ලොවේ නොවක් පැසසුම් මැද මගේ නමින් එලි දක්වමි. ඉතින් මේ කවිය මුල් කොටසින් කියන්නේ ඈ අතගෙන යනෙනා සඳ ඇගේ මුවින් ගලා හැලෙන අතොරක් නැති කතා පෙළට හූ මිටි තබමින් ඇවිදිමි. දැන් මෙතනදී කවියා එයාගේ පෙම්වතියත් එක්ක ඇවිදගෙන යන දසුන අපට මෙවි පෙනෙනවා. ඒ අතරම ඔහු ඇයගේ නොනවතින කතාවටත් සවන් දෙනවා. හැබැයි ඔහු ඇයගේ කතාවට උත්තර දෙනවා වෙනුවට කරන්නේ හූ මිටි තැබීම. ඒ කියන්නේ පෙම්වතා ඇයව නොසලකා හරින්නේ නැහැ. ඔහු ඇයගේ කතාවට සවන් දෙනවා. කතාව අහනවා. ඒ වගේම ඔහු ඇයගේ කතාවට බාධා කරන්නෙත් නැහැ. එහෙනම් ඇයි ඔහු ඇයගේ කතාවට යමක් එකතු නොකර හූ මිටි තැබීම විතරක් කරන්නේ? කවියේ රහස තියෙන්නේ අන්න එතන. අපි දන්නවා සාමාන්‍යයෙන් පෙම්වතෙක් පෙම්වතියක් එක්ක අත්වැල් බැඳගෙන යද්දී එයාලගේ මූලික අරමුණ වෙන්නේ පෙම්සුව විඳීම. ඒත් මෙතන කවියාගේ හූ මිටි තැබීම පෙම්සුවයට එහා ගිය ඔහුගේ වෙනත් සැඟවුණු අරමුණක් ගැන අපට ඉඟියක් ලබා දෙනවාද? ඉතින් මේ පදපේලි අතර සැරිසරනකොට අපට දැනෙන්නේ ඇයගේ අතොරක් නැති කතා පෙළින් යමක් ග්‍රහණය කරගන්නට ඔහු දරන උත්සාහයක් ගැන කිසියම් ඉඟියක්. ඊළඟට කවියේ දෙවැනි කොටසේදී කවියා තමන් තුළ වූ ඒ අරමුණ ගැන අපට කියනවා. ඒ වගේම ඒ අරමුණ ගැන ඔහු තුළ ඇතිවන විසංවාදය අප ඉදිරියේ දිගහරීමත් ඔහු මෙතනදී කරනවා. එකී කතා බහ ඇසුරින් උපදින කවුසිලෝ ගීත ලොවේ නොවක් පැසසුම් මැද මගේ නමින් එලි දක්වමි. දැන් අපට ඔහුගේ අරමුණ හොඳටම පැහැදිලි. ඒත් ඔහු මෙතනදී කරන්නේ තමන්ගේ ඉෂ්ට වූ අරමුණු ගැන පාපෝච්චාරණයක්ද? එහෙමත් නැත්නම් පව් සමා කිරීමක්ද? දැන් පෙම්වතුන්ගේ ලෝකේ තියෙන ලොකුම සතුට තමයි බෙදා හදා ගැනීම. ඉතින් ඇය මෙතනදී ඇගේ සතුට ඇයට දැනුණු දේ ඔහු හා බෙදා හදා ගන්නේ ඇගේ හදවතින්මයි. නමුත් ඔහු කවියෙක්, නිර්මාණකරුවෙක්. ඔහුගේ සතුට නිර්මාණ කිරීම. නිර්මාණ බිහි වෙන්න නම් වස්තු බීජ තියෙන්න ඕනේ. ඉතින් ඔබ දන්නවා නිර්මාණකරුවන් කියන්නේ එක්තරා විදිහක සොරුන් පිරිසකට. සමහර නිර්මාණ ශිල්පියෝ ඉර බැහැගෙන යද්දී අහසේ තියෙන පාට සොරාගෙන චිත්‍ර අඳිනවා. තවත් අය
පරිසරයේ ඇහෙන නාද රටා සොරාගෙන තනු හදනවා. ඒ වගේම තවත් අය විවිධ හැඟීම් සොරාගෙන ගායනා කරනවා. තවත් අය අහන දකින මිනිසුන්ගේ ඕපාදූප නෑහුණා වගේ ඉඳන් ඊට පස්සේ කතා ලියනවා. නැත්තම් කතා හදනවා. ඉතින් මේ කවිය මෙතනදී හූමිටි තියන්නේ නිකන් නොවේ. ඇගේ මුවින් ගලා හැලෙන අතොරක් නැති කතා පෙළ අතරින් වස්තු බීජ එකතු කරගන්න. අන්තිමට මොකද වෙන්නේ? ඇගේ කතා බහින් උපදින නිර්මාණ ඔහු අවසානයේ තමන්ගේ නමින් ප්‍රසිද්ධියට පත් කරනවා. දැන් මෙතන තියෙන්නේ උත්ප්‍රාසයක්. කවියේ අකටයුත්තක් කියන මාතෘකාවම ඔහු කලේ අනුචිත ක්‍රියාවක් බව අපට කරන ඇඟවීමක්. දැන් මේ කවියේ හරිම අපූර්ව පුදුම බවක් මට දැනෙන්නේ ඇයි දන්නවද? ඒ තමයි මේ කවිය හරහා කවියා අපෙන් කරන විමසීම. ඇත්තටම නිර්මාණයක සැබෑ හිමිකාරීත්වය අයිති කාටද? කවියා කියනවා ඇගේ කතාබහ අසා එයින් කවි සිලෝගීත උපදින බව. නමුත් ඒවා ලෝකයා අගය කරන්නේ ඔහුගේ නමින්. මේ වර්තමාන කලා ශාස්ත්‍රයේ බහුලව දකින්නට ලැබෙන අස්වාභාවික අයිතිවාසිකම් පිළිබඳ අපූර්ව උපමාවක් නොවේද? ඊළඟට හූමිටි තබමින් යන රූපකය. මේ නිකන් සරල ඇවිදීමක් නොවේ. කවියාගේ කතාබහ වළක්වන්නේ නැතුව හූමිටි තබා ඒවා තමන් තුළ රඳවා ගන්නවා. මේ ග්‍රහණය කර ගැනීමේ ක්‍රියාවලිය. ඒ වගේම මේ කවිය අපට පෙනෙන තවත් දෙයක් තමයි ස්ත්‍රියකගේ හඬ නොපෙනී යාම. කවියේ පෙම්වතිය අතොරක් නැතුව කතා කරනවා. නමුත් ඒ කතාබහ අවසානයේ එළි දකින්නේ කවියාගේ නමින්. ඇගේ වදන් තුල සාහිත්‍ය රැඳිලා තිබුණා. ඇය ලේඛකයෙකු ලෙස මෙතනදී කාටවත් පේන්නේ නැහැ. මේ සාහිත්‍ය තුල බොහෝ ස්ත්‍රීන්ගේ හඬ නිහඬ වීම හා සමාන නැද්ද? ඉතින් මේ කවිය මුලින් බලද්දී ඕනම කෙනෙක්ට හිතෙන්නේ හරිම සරලයි වගේ. පෙම්වතෙක් යාගේ පෙම්වතියත් එක්ක ඇවිදිමින් යනවා. ඒ කතා කරනවා. ඔහු අහනවා. නමුත් ඇය කියන කතා ඇගේ හදවතින්ම පිට වෙන වචන. ඒවා ඔහුගේ නිර්මාණ බවට පත් වෙනවා. ඒ කියන්නේ ඇය ජීවත් වෙනවා. ඔහු ලියනවා. ඇය ජීවිතයේ විඳිනවා. ඔහු ප්‍රසිද්ධ වෙනවා. ඊළඟට මේ කවිය අපිව සදාචාරය සහ ධර්මය අතර දෝලනය කරවනවා. ඇත්තටම ජීවත් වෙනවා කියන්නේ ප්‍රසිද්ධියට පත්වීමද? නැත්තම් කෑම බීම දුක සැප විතරක් නොවේ කතා බහ වුණත් බෙදා හදාගෙන විඳීමද? අද මිනිස්සු ප්‍රේමයට වඩා විඳින්නේ ප්‍රසිද්ධිය. ප්‍රසිද්ධියට ප්‍රේම කරනකොට සැබෑ ප්‍රේමය නොපෙනී යනවා. ඊළඟට අපි බලමු මේ කටයුත්ත ගැන ටිකක් ගැඹුරින්. අකටයුත්තක් කියන්නේ වැරදි වැඩක්. නමුත් මෙය වැරදිද? නැත්තම් සමාජයේම පිළිගත් සාමාන්‍ය දෙයක්ද? අපි කවදාවත් හිතලා තියනවද? කවියෝ, ගීත රචකයෝ, කලාකරුවෝ කොච්චර දුරට තමන්ගේ අත්දැකීම් විතරක් ලියනවාද? නැත්තම් අන් අයගේ ජීවිත කතා තමන්ගේ නමින් විකුණනවද කියලා. ඉතින් මේ කවිය අපට කියන අතිශය ප්‍රබල සත්‍යයක් තියෙනවා. නිර්මාණ කියලා කියන්නේ හැම විටම නිර්මාණ කරුගේම නිර්මාණ නොවේ. ඇත්තටම බොහෝ විට එය අන් අයගේ වේදනාවන්, අන් අයගේ සතුට, අන් අයගේ ජීවිත. ඉතින් අපි මේ දේ අද සමාජ මාධ්‍යවල, YouTube වීඩියෝවල, ගීතවල, චිත්‍රපටිවල දකිනවා.
කෙනෙක් ජීවිතයක ජීවත් වෙනවා. තවත් කෙනෙක් ඒක කන්ටෙන්ට් එකක් බවට පත් කරනවා. අද අපි කතා කරන්නේ කොපිරයිට්, ඕනර්ෂිප්, රෙකග්නිෂන් ගැන. නමුත් ඇත්ත අයිතිය තියෙන්නේ කාටද? කතාව කියන කෙනාටද? නැත්තම් ඒ කතාව ලියන කෙනාටද? ඉතින් මට දැනෙන විදිහට මේ පරණ කවියක් නොවේ. මේ අදටත් ජීවමාන ප්‍රශ්නයක්. උබතෝ කෝටිකය. අදත් මේ දේ සිදු වෙනවා. ඉතින් අවසාන වශයෙන් දර්ශන මේදීස් මේ කවිය ලියන කාලේ බොහෝ කලාකරුවෝ නිර්මාණය කරන්න ඇත්තේ ආත්ම තෘප්තිය සඳහාම වෙන්න ඇති. එතකොට දර්ශනගේ කවියේ එන කවියා නිර්මාණ කරන්නෙත් ඔහුගේම ආත්ම තෘප්තියට නොවේද? ඔහු ඇගේ කතාබහ තමන්ගේ නමින් එලි දක්වන්නේ ඒ ලෝකයට පෙන්වීමේ ආශාවෙන්. ඒකත් ආත්ම තෘප්තියම නොවේද? ඉතින් අද ගීතයක අයිතිය වෙනුවෙන් නීතියෙන් සටන් වදින කලාකරුවනොත් මෙම කවියේ කවියාගේ තත්වයටම සමානයි. ඒත් අද ආත්ම තෘප්තියෙන් ඔබට ගිහින් ආර්ථික හා නීතිමය අයිතියක් බවට නිර්මාණපත් වෙලා ඉවරයි. එහෙම ගත්තහම මේ කවියේ ඇති අකටයුත්ත අද සමාජයේ නීත්‍යානුකූල අර්බුදයක් බවට පත් වෙලා තියෙනවා. මට හිතෙන්නේ මේ කවියේ සදාතනික සත්‍යයක් වෙලා තියෙනවා. මේ කවිය අවුරුදු 30කටත් වඩා වැඩි වුණත් මේක ලියලා තියෙන්නේ 1992 නිසා. ඒක අදටත් අදාළ වෙන්නේ නිර්මාණයේ හිමිකාරීත්වය පිළිබඳ ප්‍රශ්නය විශ්වීය එකක් නිසා. ඉතින් අද අපි අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්නේ කා වෙනුවෙන්ද? අපේම නම පිටිපස සැඟවුණු අපට ආభాෂය දුන්නු ඒ හඬවල් වචන අපට ඇත්තටම අමතක වෙලාද? එහෙම නැත්නම් හිතාමතාම අපි ඒවා අමතක කරලාද? මට හිතෙන විදිහට දර්ශන මේදිස් මෙම කවියෙන් ඉතා සියුම්ව අපට කියන්නේ සැබෑ නිර්මාණයක අයිතිය කියන්නේ නම විතරක් නොවේ. නිර්මාණයට පදනම් වූ ජීවිත, සංවාද සහ අවංකභාවයේ සුසංයෝගයක් බව නොවේද? ඉතින් මට මේ වෙලාවේ අමතක කරන්නම බැරි දෙයක් තියෙනවා. ඒ තමයි අරමුණු සහ නිර්මාණ ගැන අපි මීට කලින් කරපු වීඩියෝව. ඒ මහාචාර්ය සමන්චන්ද්‍ර රණසිංහයන්ගේ පාඩම් පොතේ නිර්මාණ හා නිෂ්පාදනය කියන ලිපිය ගැන අපි කළ වීඩියෝව. ඒ වීඩියෝවට අදාළ සම්බන්ධය මෙහි ඉහළින් සහ ඩිස්ක්‍රිප්ෂන් එකේ දක්වලා තියෙනවා. කොහොම වුණත් මම හිතන්නේ නිර්මාණ ගැන සිංහලෙන් ලියවිලා තියෙන හොඳම නිර්වචනය තමයි මේ. නැවත දර්ශන මේදිස්ගේ අකටයුත්තට එන්න කලින් අපි මහාචාර්ය සමන්චන්ද්‍ර රණසිංහන්ගේ වචන නැවතත් මතක් කරගමු. නිර්මාණය යන වචනය උදෙසා ක්‍රියේෂන් යන වචනයද, නිෂ්පාදනය යන වචනය උදෙසා ප්‍රොඩක්ෂන් යන වචනයද ඉංග්‍රීසි භාෂාවේ යෙදේ. වැඩි වශයෙන් නිෂේධාර්ථයේ එනම් නැත යන අර්ථයේ යෙදෙන නිස් යන උපසර්ගය పూర్වයෙන් යෙදී. මැනීම යන අර්ථයේ යෙදෙන මා ධාතුවෙන් නිර්මාණ යන වචනය සෑදේ. එසේනම් නිර්මාණය යනු මැනීමෙන් තොරවීමයි. ඒ අනුව නිර්මාණයක් යනු කිසිදු මැනීමකින් තොරව කලාකරුවාගේ සිතෙහි මේ දේ කරනු ලබන්නේ මමය යන හැඟීම පවා තුරන්ව ගිය නික්ලේශී මොහොතක උපදිනා දෙයකි. ඊළඟට ඔහු නිෂ්පාදනය ගැන විස්තර කරන්නේ මෙන්න මේ විදිහට. නිෂ්පාදනය නිර්මාණයට වඩා වෙනස්ය. ඒ සෑදෙන්නේ නිස් උපසර්ගයේ పూర్වයෙන් යෙදී හැදීම යන අර්ථය දෙන පද් ධාතුවෙනි. නිස් උපසර්ගයේ ඇතැම් විට විශේෂ යන අර්ථයෙහි යෙදී ඇත. ඒ අනුව තමාට විශේෂ වූ කිසියම් අරමුණක් උදෙසා යමක් සෑදීම නිෂ්පාදනයයි. බොහෝ විට නිෂ්පාදනයක් ලෙස අර්ථ දැක්විය හැක්කේ
කිසියම් සමාජ ඉල්ලුමක් සපුරාලනු පිණිස මුල්‍යමය අපේක්ෂාවකින් යුතුව වෙළඳ පොළට ඉදිරිපත් කරනු ලබන දෙයකි. දැන් මේ කවියේ ඔහු ඇවිදින්නේ ඇගේ අත අල්ලාගෙන. නමුත් ඇගේ වචන, ඇගේ හදවත ඔහුගේ නමින් ලෝකයට දානය කරනවා. ඒක ආදරයක්ද? නැත්නම් නිහතමානී සොරකමක්ද? එතකොට මෙතන මේ දෙය කරනු ලබන්නේ මමය යන හැඟීම පවා තුරන්ව ගිය නික්ලේශී මොහොත අදාළ වෙන්නේ පෙම්වතියට නේද? ඒ කියන්නේ සැබෑ නිර්මාණකරුවා මෙතනදී පෙම්වතියද? එතකොට පෙම්වතා තමාට විශේෂ වූ කිසියම් අරමුණක් උදෙසා යමක් සෑදීම නිෂ්පාදනය නම් පෙම්වතා මෙතනදී කවුරු වෙන්න පුළුවන්ද? බලන්න මේ ගැඹුරු ප්‍රශ්න කිරීම නේද අපට දර්ශනමය දිස්ගේ අකටයුත්තෙන් ඉස්මතු වෙන්නේ. අවසානයේ අපි හැමෝම මාත් ඇතුළු කෙනෙකුගේ කතාවක් තවත් කෙනෙකුගේ නමින් ලෝකයට කියන ඊනියා නිර්මාණකරුවෝද? ඉතින් හිතන්න, විඳින්න. මොකද සත්‍ය බොහෝ විට ලියවෙන්නේ ඒ සත්‍ය තුලම ජීවත් නොවූ අයගේ ඇඟිලි තුඩින් නිසාවෙන්. හමුවෙමු තවත් කවියකින් ළඟදීම. නැවත හමු වෙන තුරු ශිවාච සුන්දරාච භවතු තේ ජීවන යාත්‍රා. යහපත් සුන්දරද වේවා ඔබගේ ජීවන ගමන.